ගොඩ කාලෙකට පස්සේ ඔන්න සැලකියාවක් කරන්න ඉන්න ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. හරියන වර්ධින තැන් එක්ක වටලප්පම් එකක් හරියටම හදාගන්න හැටි මේ වීඩියෝ එකෙන් අපි බලමු. මෙතන ග්‍රෑම් 500ක රෙසිපි එක තියෙනවා. ඔයාට මේක දෙගුණ කරලා කිලෝ එක ඒ විදිහට අවශ්‍ය ප්‍රමාණවල හදාගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවල එක්කම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි වැදගත් දේවල් මගහැරෙන්න පුළුවන් නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. වටලප්පම් හදද්දී හකුරු එක තමයි අපිට ප්‍රධාන වෙන්නේ. ගෙදර කැමරට හදනවා නම් ඔයාට කිතුල් හකුරු ගන්න පුළුවන්. නැත්නම් වටලප්පම් හකුරු කියලා ඉල්ලුවම සෑන්ඩකියාවක් විදිහට කරන ඔයාට කඩෙන් ගන්න පුළුවන්. හකුරු වෙනකොට සීනි පාවිච්චි කරන්න පුළුවන් වුණත් සීනි පාවිච්චි කරලා වටලප්පම් හදන්න එපා. එතකොට අපේ වටලප්පම් එකේ තියෙන කොළ ටික නැති වෙනවා. මුලින්ම හකුරු ටික මේ විදිහට හොඳට ලියා ගන්න. ඊට පස්සේ ලිපේ තියලා හකුරු විතරක් දාලා පැණි කරගන්න ඕනේ අපි. මේක අඩු ගින්දරේ බය නැතුව ලිපේ තියලා හැඳි ගන්න. හකුරු ටික හොඳට පැණි පාටට එන්න ඕනේ. ඒකෙන් තමයි අපේ වටලප්පමේ පාට තීරණය වෙන්නේ. මේකට වෙනම සීනි කර කරලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නම් වලට සීනි ටිකක් වෙනම පැණි කරලා දාන්න පුළුවන්. පොල් කිරි අපිට පීරිස්කෝප් එකක් ඕන වෙනවා. මේ විදිහේ පීරිස්කෝප් එකකින් එකක් නැනලා ගන්න පුළුවන්. පොල් කිරි උකු පොල් කිරිම වෙන්න අවශ්‍ය නැහැ. පළවෙනි සහ දෙවෙනි කිරි ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිටිකිරි පාවිච්චි කරන්න එපා කියලාත් මම කියනවා. ෆ්‍රෙෂ් මිල්ක් සහ පිටිකිරි සමහර අය වටලප්පම් වලට දානවා. හරිම පදමෙන්න නම් වටලප්පම් වල අපි පොල් කිරි තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම පොල් කිරි හොඳට හකුරුත් එක්ක උතුරවද්දී අපිට වටලප්පම් එක කල් තියා ගන්න පුළුවන් කාලය වැඩි වෙනවා. ෆ්‍රිජ් එකක් නැතුව උනත් දවස් 3-4ක් උනත් අපිට මේ විදිහට පොල් කිරි හොඳට නටවලා ගත්තාම හකුරුත් එක්ක වටලප්පම් එක කල් තියා ගන්න පුළුවන්. හකුරු මිශ්‍රණය තද දුඹුරු පාට හැරුණාට පස්සේ හිමීට පොල් කිරි ටික එකතු කරගන්න. නැත්නම් එකපාරට දැම්මම ඇඟට විසික් වෙන්න ඉඩ තියෙනවා. හිමීට පොල් කිරි ටික දාගෙන හොඳට අපේ හකුරු මිශ්‍රණය උතුරනකම් හැඳි ගන්න ඕනේ. හකුරු මිශ්‍රණය හොඳට ඝනකම් වෙනකම් පෙන බුබුලු දාලා උඩට එනකම් ඔයා මේක හිමීට හැඳි ගන්න. රස බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. එනසල් කුරුඳු සහ සාදික්ක කුඩු කරගෙන ඒක අපි උත්තරන හකුරු මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මේ තුනම අනිවාර්යෙන් එකතු කරගන්න. එතකොට තමයි අපේ වටලප්පම් එක හොඳ රහකට එන්නේ. එනසල් ටිකක් වැඩියෙන් එකතු කරන්න. වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්න. හකුරු මිශ්‍රණය නිවෙන්න තියලා බිත්තර 5ක් කඩලා බෝල් එකට දාලා මේ විදිහට ගසා ගන්න. ඔයාට පැණි රහ වැඩි කියලා හිතෙනවා නම් බිත්තරයකට ග්‍රෑම් 50 ගානේ හකුරු අඩු කරලා බිත්තර ප්‍රමාණය වැඩි කරන්න. ඒ කියන්නේ ග්‍රෑම් 50ක් හකුරු අඩු කරනවා නම් ඒ වෙනුවට තව එක බිත්තරයක් එකතු කරන්න. බිත්තර ගන්නකොට ලොකු බිත්තර ගන්න. බිත්තර ගසන එකෙන් තමයි අපේ වටලප්පමේ තියෙන සිදුරු ප්‍රමාණය තීරණය වෙන්නේ. ඔයා මේක අඩු වෙනුත් ගසා ගන්න එපා. වැඩියෙන් ගසා ගත්තොත් ඒ වටලප්පම තද ගතියක් එනවා. මැද ප්‍රමාණයට ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයට මේක බීට් කරගත්තාම ඇති. බීටරෙන් ගසන්න එපා. පුළුවන් නම් ඔයාට අතින් හරි නැත්නම් හැන්දකින් හරි ගසන්න. ඒක තමයි හරිම ක්‍රමය. ඉතින් ඔයාට පුළුවන් මේක ටික වෙලාවක් අර බිත්තර වල තියෙන සුදු පාට කැරි ගතිය නැති වෙනකන් හැන්දෙන් හොඳට ගසන්න. ඊට පස්සේ බීටරේ පාවිච්චි කරන්න. ඉතින් මේ බිත්තර ගසන එක ඔයා හරියටම කරගන්න ඕනේ. පෙන වැඩිපුර එකතු වුණොත් එහෙම ඔයාට පුළුවන් පෙන ටික අයින් කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයට මේ විදිහට ගසා ගත්තොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිදුරු ටික ලස්සනට එනවා අපේ වටලප්පමේ. ඊට පස්සේ ගසාගත්ත බිත්තර ටිකට ඔයා හිමීට අර නිවිච්ච හකුරු මිශ්‍රණය හිමීට එකතු කරගන්න. එකපාර එකතු කරන්න එපා. ටික බිත්තරේ එක අතකින් ගසන ගම අනිත් අතින් පැණි ටික එකතු කරන්න. මට ඒ වීඩියෝ කෑල්ල ගන්න බැරි වුණා. ඊට පස්සේ තවත් ටික වෙලාවක් අපේ හකුරු සහ පැණි බිත්තර මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙනකම් මේ විදිහට තව ටිකක් වෙලා ගසා ගන්න. පේනවද ඔයාලට මෙතනදී හොඳ පාටක් තියෙනවා. ඉතින් මේක ස්ටීම් වෙද්දී තවත් හද පාටට හැරෙනවා. අපේ හදාගත්ත වටලප්පම් මිශ්‍රණය අපිට තියෙන ඊට පස්සේ මේ විදිහට පෙරණයක් ආධාරයෙන් පෙරා ගන්න. එතකොට අපි මේකට දාපු සුවඳ කුඩු ද්‍රව්‍ය හිම ඔක්කොම අනවශ්‍ය දේවල් තියෙනවා හොඳට පෙරිලා වටලප්පම ලස්සනට එනවා. ඉතින් YouTube එකේ ගොඩක් තැන්වල වටලප්පම් ග්‍රෑම් 500ක් හදන රෙසිපි එක මට හොයාගන්න බැරුණා. ඒකයි මම හිතුවේ මේ විදිහට වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනේ කියලා.
දැන් ඔයා හදාගත්ත මිශ්‍රණය ග්‍රෑම් 500කට වඩා චුට්ටක් වැඩි වෙන්න වෙනම භාජනයකට දාගන්න. මම මෙතනදී සාස් පානකට වතුර කප් පුරවලා ස්ටෑන්ඩ් එකක් තියලා තමයි මේ හදාගෙන තියෙන්නේ. මේ විදිහට අපි වටලප්පම් හදන භාජනයේ ලිපේ තියලා ඒ වතුර එක උතුරලා හුමාලි පිට වෙද්දි මේ විදිහට අපි මැනගත්ත වටලප්පම් මිශ්‍රණය මේකට දාගන්න. ඊට පස්සේ මේ විදිහට කඩදාසියකින් වහලා මම දරලිපේ තමයි සුදු කඩදාසියකින් හරි රෙද්දකින් හරි හුමාලි පිට වෙන්නේ නැති වෙන තදට වහගන්න ඕනේ. දාගන්න දරලිපේ හදද්දී අපිට වටලප්පම් එක හොඳ රසයක් එනවා, හොඳ සුවඳක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක එක දිගට විනාඩි 45ක් තඹ ගන්න. එහෙම නැත්නම් ඔයාට ඉක්මනට මේක තඹ ගන්න ඕන නම් පැය කාලෙකින් වටලප්පම් එක ඇරලා හුමාලේ යන්න ඇරලා ඊට පස්සේ ආපහු පැය කාලක් විතර වහලා තියන්න. වටලප්පම් එක මැද ටූත් පික් එකක් වගේ ගහලා ඔයාට බලන්න පුළුවන් මැද තැඹිලාද කියලා. තැඹිලා ඉවර නම් වටලප්පම් එක ලිපෙන් ඉවත් කරගෙන කජු මුද්ද රස පළං ආදිය දාලා ඔයාට පුළුවන් මේක සරස ගන්න. ගන්න ට්‍රේ එකේ තෙල් ටිකක් හොඳට ගාලා ගත්තොත් ඔයාට වටලප්පම් එක මුණින් අතට හරවලා කෑලි කපා ගන්න හදා ගන්න පුළුවන්. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ළඟදිම ආයෙත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් හමු වෙනවා.